හදි විනාසේ හැමෝටම ඉතින් ඔන්න අදත් ගෙනාව සුපර් සුපර් ඩීමන්ස් ස්ලේයර් එකේ ඉන්න කැරක්ටර් එක. ඉතින් ඉනොස්කියා දැන් තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ වෙස්මුණ පිටිපස්සේ ඉන්නේ කවුද? එයාගේ ජීවිත කතාව කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යන් අපි අපේ මේ සුපිරි වීඩියෝ එක බලන්න. හරි ගයිස් ඩීමන්ස් ස්ලේයර් එකේ ඉන්න මේ ඌරු මූණ තමයි ඉනොස්කේ කියන්නේ. ඉතින් මෙයාගේ මවගේ නම තමයි කටෝවා. ඉතින් මෙයාගේ මව වැඩ කරන්නේ ගණිකා මඩමක. ඉතින් ඊට පස්සේ මේ ආයෝජන පුරුෂයෙක්ගෙන් තමයි මෙයාව හම්බ වෙන්නේ. ඉතින් මෙයාගේ අම්මා මේ දරුවව ආරක්ෂා කරගන්න ඕනිකමට මේ කැලේට පැනලා යනවා. ඉතින් එතකොට තමයි මෙයාට දෝම මේ කාන්තාවට දෝම හම්බෙන්නේ. ඒ කියන්නේ ඉනොස්කේ අම්මට දෝම හම්බෙලා මේ දෝම එක්ක යනවා මෙයාගේ මේකට දෝමගේ ආරාමයට එක්ක යනවා. ඉතින් දෝම මිනිස්සුන් කනේ අච්චියෙක් කියලා දැනගත්තාම මෙයාගේ අම්මා මෙයාත් එක්ක පැනලා යනවා එතනින්. ඉතින් ඊට පස්සේ දෝම පස්සෙන් පන්නනවා. ඉතින් මෙයා ඉනොස්කියෝ බේරගන්න මෙයාව කඳු මුදුන පල්ලහැට විසික් කරනවා. ඉතින් ඊට පස්සේ මෙයාගේ අම්මගේ ජීවිතේ පුද කරනවා දෝමට. ඊට පස්සේ ඉතින් ඌරොත් එක්ක මෙයා හැදී වැඩෙනවා. ඒ වගේ මෙයාටම කියලා මුර්ගා ආස්වාසය කියලා හුස්ම ගැනීමේ කලාවකුත් මෙයා ප්‍රගුණ කරනවා. ඉතින් ඊට පස්සේ මෙයා සෙනිස්සුයි ටන්ජිරෝයි සමග ඩීමන්ස් ස්ලේයර් එකට එකතු වෙලා විබුසුදි මුසාන්ගේ යුද්ධයෙන් පස්සේ සමනල මේක තියෙන්නේ. ඒ කියන්නේ සමනල ආරාමේ ඉන්න මේ වෛද්‍යවරියත් එක්ක විවාහ වෙලා සතුටින් ජීවිතය ගත කරනවා. ඉතින් ගයිස් ඉනොස්කගේ කැරක්ටර් එක මෙතනින් නිමා වෙනවා. ඉතින් මං හිතුවා මේ මාසෙට මේ දවස් ටිකේ ටිකක් අසනීප වෙලා ඉන්න හින්දා මම ෂෝට් වීඩියෝස් දානවා කියලා. ඉතින් ඒවත් බලන්න අනිවාර්යෙන් එන අතරමං ඉන්න හැමෝටම හදිවි නමස්තේ.